පොතේ තියෙන කරුණුත් එක්ක තමයි මේ කල්පනාව වුණේ. මිනිස්සුන්ගේ ජීවිත ගැනනේ. මොනගේ මේ පෞල් ජීවිත ගැන කතාවක් මේ පොතේ තියෙන්නේ. ඒ තියෙද්දි මේ වික්කසාද ගැන. වික්කසාද ගැන මේ පොතේ තියෙනවා. දවසක් මතකද පාද කිව්වා අලුත බැඳපු ජෝඩුවක් වික්කසාද වුණාලු මහත්තයාට ගොරවනවයි කියලා. ඔව් අපේ ෆාදර් මහත්තයාට ගොරවනවයි කියලා වික්කසාදෙට හේතුව මහත්තයාට ගොරවනවා කියන එක. එහෙම තියෙද්දි ටීචර් මට දැන් ඒක එක හේතුවක් නේ. චූටි දේවල් හින්දා දැන් කසාදේ හරි සිල්ලර දෙයක් වෙලා. කසාද වැඳලා අද බැඳලා හෙට වික්කසාද වෙන්න තමයි ඉන්නේ මිනිස්සු. එහෙම ඉද්දි මට ලස්සන කතාවක් මතක් වුණා. මීට මම ඉතින් පරණ කතා මේවා මේ අලුත් කතා නෙමෙයි. සමහරුන්ට හිතෙයි හරි ලස්සන සුරංගනා කතාව කියලා. හිතෙන්නත් පුළුවන් මේ කතාව අහපුවාම ඔයාට සුරංගනා කතාවක් වගේ තමයි. නමුත් මේක ඇත්තම ඇත්ත සිද්ධියක්. අද හිතන්න බැරි තරම් මේ වගේ දේවල් වෙනවද කියලා. වික්කසාද වෙනවද නැද්ද කියන එක ගැන. දවසක් මම පාරේ යද්දි මට හම්බෙනවා අක්කා කෙනෙක්. ඒ අක්කව මම හොඳට අඳුරනවා. හම්බෙද්දි එයාත් එක්ක මම ක්ලිනික් ගිහිල්ලා තිබ්බා. බෙක්ක පුතාව හම්බෙන්න හරි. ඒකට කිව්ගේ මට ලොකු මට කියන්නේ ලොකු නෑ දැන් කමක් නෑ. අඳුරන කමන්නේ. එයාත් එක්ක ඉඳි එයාගේ අතේ පොඩි බබෙක් ඉන්නවා. චුටි පුතෙක් වඩාගෙන අවුරුද්දක විතර අවුරුදු එකමාරක විතර කොළු පැටියෙක් වඩාගෙන දැන් මේ අක්කා ඉන්නවා. එනවා මට හම්බුණා ඉස්සරහට. මං ඉතින් දන්නවනේ. මං ඉතින් කොහොමද කිව්වා අක්කේ ආයෝ ආසී වගේ ආය බබෙක් හම්බෙලා වගේ කියලා මං කිව්වා. ඒක අක්කා කිව්වා මට මේ වයසට මොන ළමයිද නංගි? එහෙනම් මං මේක නේ ඉතින් අර මං පොඩි කිව්වා වඩක් ඉන්නවා වගේ ඔයාලගේ මට මේ වයසට මොන ළමයිද නංගි කියලා. ඊට පස්සේ මං ඇහුවා එනං අක්කේ මේ පොඩ්ඩක් කාගේද? අරකිගිනේ. අරකිගේ. කිව්වහම චුට්ටක් බයත් හිතෙනවා. ඊට පස්සේ අරකිගේ කිව්වහම මං හිතුවා ෂුවර් එකටම පුතා ගෑනු කෙනෙක් ගෙනල්ලා තමයි මෙයත් එක්ක කේස් තමයි දැන් ළමයා. මං ඇහුවා මේ අක්කේ පුතා බැන්දද? පුතාගේ බබාද? ඒකොල්ල කොහෙද කසාද බඳින්නේ නංගි තාම ඌ ඉස්කෝලේ යනවා කිව්වා. එහෙනම් ෂුවර් එකටම දුවෙකුත් හිටියා මට මතක විදියට අක්කගේ දුවගේ අම්මා දුවත් එක්ක තරහ වෙලයි කියලා. ඊට පස්සේ මං කිව්වා දුවගේද? නෑ නංගි පිස්සුද දුවගේ නෙමෙයි දුවගේ බබත් නෙමෙයි මේ. එහෙනම් මං හිතුවා කාගේද මේ? අරකිගේ. මං හිතුවා කවුද අක්කේ එතකොට අපේ මිනිහා නංගි වැඩ කරන තැන එකියක් එක්ක පැනලා ගියානේ. මිනිස්සයා පැනලා ගියාලු. වැඩ කරන තැන ගෑනු ළමෙක් අරන් ගියාලු. මේ ඒකිගේ ළමයා. එයා හදලා. මට මාව නැවතුණා ඇත්තටම. ඉක්ම වෙන්න පුළුවන්ද මේ මිනිස්සයා තමන්ව දාලා ගියපෝ ගෑනු කෙනාගේ ළමයාව වඩන් ඉන්නවා මේ ගෑනු කෙනා. ඊට පස්සේ මං ඇහුවා ඒ කොහොමද එහෙම වෙන්නේ? එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්ද මේ අනේ නංගි මන් දන්නේ නැතුව අපේ මිනිස්සයා ගැන හරිද? අපි දෙන්නට තුන් දෙනාට කන්න දුන්නෙත් කොච්චර අමාරු වෙන්ද කියලා මම දන්නවා. එහෙම තියෙද්දි තව ළමෙක් වුණා රත්තු කරන්න පුළුවන්ද බැයිද කියන එක මම දන්නේ නැතුව ළමේම මිනිස්සු කිව්වා ළමයා හරියට දුක් විඳිනවයි කියලා. මේ ළමයා දකින්නවනේ කොයි හරි ඉන්නවා ඇත්තේ ළඟපාත අර ළමයා හරියට දුක් විඳිනවා හරියට කෑමක් බීමක්වත් නැහැ කියලා. දවසක් මට පාරේ හම්බෙච්ච වෙලේකදී ගෑණි කියලාමයි කිව්වේ. මං කිව්වලු ළමයාව මං බලා ගන්නම්. උඹ රස්සාවකට බලයක්. මේ ඇත්ත කතාවක් ටීචර්. ළමයාව මං බලා ගන්නම් මොකද නංගි මං ගෙදරට වෙලා ඉන්නේ මගේ ළමයි දැන් ලොකුයිනේ. මං ළමයාව බලා ගන්නම්. ඔබ වැඩකට බලයක් රස්සාවකට බලයක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ ළමයා අම්මා කියන්නේත් මට. මන් නැතුව මේ දරුවට ඉන්න බෑ. ඉතින් මමත් උට පණ වගේ ආදරේ. මහත්තයා කොරෝනවයි කියලා දික්කසාද කරන සමාජයක මේ මිනිහා තමන්ව දාලා ගියපු අනියම් බිරිඳගේ ළමයාව තමන්ගේ දරුවෙක් වගේ හදනවා. ඊට පස්සේ මං ඇහුවා අක්කේ එතකොට පෞල් ජීවිතේ මිනිහා ඉතින් මොනවා හරි පුළුවන් විදිහට අපිටත් ගෙනල්ලා දෙනවා මාත් පුළුවන් විදිහට කීයක් හරි හම්බ කරගන්නවා නංගි. මිනිහත් රැයට ඇවිල්ලා කාලා මේ පුළුවන් වුණොත් මං ළමයටයි ගෑන්ටයි බත් එකක් ඔතලා දෙනවා අරන් යන්න. එතකොට අක්කේ පෞල් කන එක නෑ නංගි මාව එපා නිසානේ දාලා ගියේ. ආය යන්තකට නම් වද්ද ගන්නෙ නැහැ. එච්චර නම් පහත් වෙන්නේ මට පුළුවන් විදිහට මම මිනිස්සුන්ට කන්න දෙනවා මගේ ළමයින්ගේ තාත්තනේ. ඒ ආදරේ මගේ හැමම තියෙනවා. මේ දරු පැටියවත් මම පුළුවන් විදිහට බලලා දෙනවා. ඇඳකට නම් ගන්නෙ නැහැ කිව්වා. එතකොට එහෙම තියෙද්දි හැමදාම පල්ලි පන්සල් යන නේද? අපි කොතනද
ඉන්නේ. අපිට පුළුවන්ද සමාව දෙන්න මිනිස්සෙක්ට නේද? අපි නේද අපි සමහර සමාජයේ අපිත් නැතුවා නෙමෙයි ඔහම ඔය විදිහටම නැති වුණා වුණත් අපි සමහරුන්ගෙන් අහන ඔය මිනිහා එක්ක කොහමද අනේ ඉන්නේ? දාලා යමන්කෝ ගෙදර කියලා. ඒත් නැතුව දරාගෙන ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. දරාගෙන ඉන්න මිනිස්සු නැතුව නෙමෙයි. නමුත් චූටි චූටි හේතු හින්දා දාලා යන්න උත්සාහ කරන මිනිස්සු තමයි ගොඩාරියක් ඉන්නේ. එහෙම තියෙද්දි දවසක් මේක මේ කසාද එකත් එක්ක යන මට හරි මේක මන් දන්නේ කොහොම මේ කතාව ඉදිරියට යයිද කියන එක. නමුත් දවසක් එනවා මාත් එක්ක මම හිතුවේම ඒ පවුල කැඩෙයි කියලා. මම අඳුරන නංගි කෙනෙක්ගේ පවුලක් කැඩෙන්න ඕම් මෙහෙන්. ඒ මිනිස්සු පුදුම විදිහට පද දෙන්නේ මේ දරුවට. ගෑනු ළමයට මං ඉතින් හිතුවේ මමත් දවසක් කිව්වා ඉන්න බැරි නම් යන්න නංගි. කියන්නත් යන්නේ නැහැ. ඕම් හරි දැවටි ඉන්නවා. ඊට පස්සේ දවසක් මං ගාවට ඇවිල්ලා දැන් මං තීරණය කළා නෑ මෙයාලා වෙන් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ එක්කලා මේ මිනිසා වෙන්න නොකළ යුතුයි කියලාත් කියනවනේ. ඒ හින්දා මට උපදෙස් දෙන්නත් බෑ දික්කසාද වෙන්න කියලා. දවසක් ආවා මං ගාවට හොයාගෙන. අක්කේ මට මේ මිනිස්සු එක්ක ඉන්න අමාරුයි. ඉන්න බෑ. නමුත් මට මේ මිනිස්සුව දාලා යන්න බෑ. මගේ දරුවෝ දෙන්නගේ තාත්තනේ දුවලා දෙන්නෙක් ඉන්නේ. මගේ දරුවෝ දෙන්නගේ තාත්තනේ. මට මේ මිනිහත් එක්ක ඉන්න හේතුවක් දෙන්න. මට මේ මිනිස්සුත් එක්ක මට මේ මිනිස්සුත් එක්ක මත් එක්ක කතා කරනවා. ඉතින් ජීවිතය ගැන කතා කරලා මට මේ මිනිස්සුත් එක්ක ඉන්න හේතුවක් දෙන්න. මං කිව්වා ළමයා ඔයාගෙන ළමයි දෙන්න ඔයාලගෙන එකම හේතුව කරගන්න මගේ කෙල්ලෝ දෙන්න. මගේ කෙල්ලෝ දෙන්න කවදා හරි කසාද බදින දවසට උන් දෙන්නව අල්තාරි ඉස්සරහට අරන් යන්නේ අපි දෙන්න අත් දෙකෙන් අල්ලගෙන. අපි දෙන්න අත් දෙකෙන් ඒ හින්දා ඒ හේතුව මට මම මේ මිනිස්සුත් එක්ක ඒ වෙනකම් පවුල් කරනවායි කියලා. තාමුවත් දැන් නම් සෑහෙන දුරට පවුල් ප්‍රශ්න निराකරණය වෙමින් හිමින් පවුල් කරනවා. ඒ දරා ගැනීම ඉහිම්මම දරාගෙන ඉස්සරහට යනවා. නිසා දැන් අද තව කතාවක්. ඒ කතා ගොඩායි. පවුල් ජීවිතේ මං කියන්නේ මේ අයාලේ යන දඩාවතේ යන පිරිමින්ව හැම වෙලේම උරුතල් කරන්න කියලා. නමුත් සමාව දෙන්න පුළුවන් කමක් නේද? එහෙම බැරි නම් වෙන එක වෙනම කතාවක්. චූටි හේතුවල්ලන් වෙන් උත්සාහ කරන්න එපා. අර අම්මව මට නැවි පේනවා. මන් දන්නේ නැතුව නංගි අපේ මිනිස්සයාගේ හැටි දරු පැටිය දුක් විඳින හින්දා මං කිව්වා වැඩකට ඵලයන් මං ළමයාව බලා ගන්නවා කියලා. ඔයාට පුළුවන්ද? මට පුළුවන්ද? අපිට පුළුවන්ද? බැහැ නේද? ඒක නිසා එහෙම තව මේ කතාව දුර යන්න ඕන. නමුත් කාලේ වෙලාව තැන්න ඉදිරියේදී ආයෙ තව චුට්ටක් මම මේ ගැන කතා කරන්නම් සහ මේ බලමු සමාව දෙමු. කවදා හරි අපේ දරුවව අල්තාර ඉස්සරහට ගෙනියන්නේ මායි මගේ මිනිස්සයයි අතින් අල්ලගෙන. ඒ අභිප්‍රායෙන් පෞල් ජීවිතේ නැති නොවි රැකගන්න ඒක හේතුවක් කරගන්න අමාරුයි. පුළුවන් නෑ ලේසි නෑ. අද එක හිට එකෙක් යන මහත්යට සමාව දෙන එක ලේසි නැහැ. නමුත් ජේසුට කියන්න පුළුවන් තරම් වෙනස් වෙන්න කියලා අර දරුවා ගැරණන්ගේ පෞල් ජීවිතය දැන් බොහොම සාර්ථකයි. එයාගේ ඉවසීම නිසාම. හරියට මොනිකා මිනිස්වරිය වගේ ප්‍රසන් කියලා දැන් සෑහෙන්න පාරක යනවා දෙන්න දරුවෝ දෙන්නත් හදාගෙන සතුටින් ඉන්න පාටක් තියෙනවා. ඒක නිසා උත්සාහ කරමු. ඉතින් බලමු අපිට පුළුවන්ද කියලා. පන්සල් පල්ලි යන අපි කොතනද ඉන්නේ කියලා මට නම් හිතුණා.